අපි ඒකට වොරන්ටියකුත් දෙනවා හැබැයි ක්ලයින්ට් මේකට නම් කිව්වේ 2400 සෙල්ස් ඇති කියලා අපි ඒකෙන් රිපෙයාර් එක කරගෙන යනවා ඔයාලත් ඔයාලගේ පවර් ටූල් බැටරිස් මේ වගේ වගකීමක් සහිතව බ්‍රෑන්ඩ් නිව් සෙල්ස් දාලා ජෙනුයින් විදියට රිපෙයාර් කරගන්න වගකීමක් සහිතව රිපෙයාර් කරගන්න ඕන නම් අපිව කන්ටැක්ට් කරන්න ඊට පස්සේ මම මේක මේ විදිහට ස්පොට් වෙල්ඩින් කරගන්නවා නිකල් ස්ට්‍රිප්ස් ටික දාලා පවර් ටූල් වලට අමතරව අපි e-bike batteries e-scooters වල batteries UPS වලට batteries custom battery packs ඒ වගේම JBL සහ අනිත් sound systems වලට portable batteries ඒ හැම දෙයක්ම අපි repair කරනවා සහ custom build කරනවා ඉතින් ඔයාලටත් ඔයගොල්ලන්ගේ මොහරි ඒ වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිව contact කරන්න වගකීමත් සහිතව සහ quality එකට අපිට කියලා වැඩේ කරගන්න පුළුවන් ඉතින් මේකේ ස්පොට් වෙල්ඩින් පාර්ට් එක නම් ඉවරයි මම මේකට ඔරිජිනල්ම BMS එකක් යූස් කරනවා කෑලි අටවන්නේ නැතුව වැඩි ලස්සනට නීට් එකට කරගන්න ඕන නිසා මේකේ බැලන්ස් ලයින් ටිකත් මම නිකල් ස්ට්‍රිප්ස් වලින්ම ස්පොට් වෙල්ඩින් කරගන්නවා එතකොට හරිම නීට් වැඩි ලස්සනයි ඉතින් මේ විදිහට තමයි අපේ රිපෙයාර් එක ඉවර වෙන්නේ ඔක්කොම රිපෙයාර් එක වුණාට පස්සේ මේ තියෙන වෝල්ටේජ් එක 15 වෝල්ට් තියෙනවා රිපෙයාර් එක ඉවර කරලා මේ විදිහට අපි කැප්කොන් ටේප් දාලා වටේ ඔක්කොම සිකියර් කරගන්නවා කොහෙත් ෂෝට් වෙන්නේ නැති වෙන්න කොහෙවත් කන්ටැක්ට් වෙන්නේ නැති වෙන්න මේ විදිහට කැප්කොන් ටේප් දාලා ඔක්කොම කවර් කරලා ඉවරලා මේක ෂෙල් එකට දාගන්නවා අපේ රිපෙයාර් එක ඉතින් ඉවරයි ඉතින් ඔයාලගෙත් පවර් ටූල් බැටරිස් and e-bike බැටරිස් තියෙනවා නම් රිපෙයාර් කරගන්න මේ විදිහට වගකීමක් සහිතව ක්වලිටි රිපෙයාර් කරගන්න ඕන නම් අපිව කන්ටැක්ට් කරන්න අපෙන් ඔයාලන්ට මේ වැඩේ කරගන්න පුළුවන් ලස්සනට ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු ස්තුතියි